guys. අහන්න හිතුව ප්‍රශ්නයක්. ගොඩක් අයට මේක මං හිතනවා හොඳ ප්‍රශ්නයක් කියලා. ඔයා හිතන්නේ ඔයාගේ ජීවිතේ වටිනම දේ මොකක් කියලාද? අපි කැමරෙන් හොයන්නේ, ඒ කියන්නේ අපි කියයි, ඔයා කියයි ඇහුවොත් මට වාහනයක් ගන්න ඕනේ, මට රිලේෂන්ෂිප් එකක් ඕන, මට මැරි කරන්න ඕන, මට ළමයි ඕන, එහෙම නැත්නම් මට ගයක් ඕන, මට රටකට යන්න ඕන, මොනවා හරි දේවල් කියයි. ඔයා හිතලා බලුවද මේක කැමරට ගියොත් මොකක්ද ඒකේ පරමාර්ථය කියලා? ඇයි කියන ප්‍රශ්නේ. ඔයා එහෙම හිතන්නේ ඇයි කියන එක. එතන හොඳම කාරණාව තමයි ඇයි කියලා අපි හොයන්න ඕන. එතනින් තමයි ඔයා ගැඹුරු ඔයාගේ ජීවිතේ හොයාගන්නේ. ඔයා කවුද, ඔයාට මොනවද ඕන කියන්නේ. ඔය ඔයාට පේන දේ නෙමෙයි ඔයාට ඕන. ඔයාට ඊට වඩා ගැඹුරු දෙයක් ඕන. ඒක එන්න එක තමයි ඔයාගේ සතුට කියන එක. සතුට ඒක සතුට කියන එක මේ මොකද්ද? අපි normal human විදිහට ගත්තොත් අපි හිතනවා සතුට කියන එක. නමුත් ඊට වඩා එහා ගියොත් peace of mind. හරිද? peace of mind එක තමයි end of the day. peace of mind තමයි ඒකේ ඊළඟ දේ. ඊට වඩා ගැඹුරින් ගත්තොත්. එතකොට ඔයා සතුට කියන එකට හොයාගත්තට පස්සේ තමයි ඒක ගොඩක් දුරටම තේරුම් ගන්නේ. වඩාත් කාරණාව තමයි දැන් අර සතුට හොයන්න ගිහිල්ලා ඔයාලට ගොඩක් කලකට මම දැක්ක තියෙන දේ තමයි අමතක වෙනවා. මටත් වෙලා තියෙනවා. මට නොවෙලා තියෙන එකක් නෙමෙයි. මමත් මනසේ. එතකොට සතුට කියන එක හොයන්න ගිහිල්ලා අපි lost වෙන තැන තමයි ඊට පස්සේ අපිට මතක නැහැ ඇයි අපි ඒක හොයන්න යන්නේ කියලා. මම හිතනවා ඔයාලා ඒක හොයන්නේ කියලා දැනගත යුතුයි කියලා. try කරලා බලන්න මං කියන දේ. ප්‍රශ්නක් තියෙනවා නම් අහන්න. මට උදව් කරන්න පුළුවන් විදිහකින් මම උදව් කරන්න. මොකද මම ප්‍රශ්න අහලා තියෙනවා, මම උත්තර හොයාගෙන තියෙනවා එක්තරා දුරකට. තව හොයාගෙන යනවා. මත් ඒ ගමනේ ඉන්නේ. නමුත් පුළුවන් දෙයක් කරන්න. Thank you. Bye. Love you.